මතක තියාගන්න 159 දිනාටම කියන්නේ කියලා ජනාධිපතිතුමාට කියන්න මං කිව්වා කියලා. අම්මා තාත්තා පුතා පවුන් අණුවේ මාරේ කර දාපු බල්ලව නෙවෙයි. ඔය මොකාට මොනවා කරන්න ගියත් ඔබ තමුන්නාන්සලාගේ වංචාන යට ගහ ගන්න හම්බෙන්නේ නැහැ. දැන් හැකර් කියලානේ කියන්නේ හැකර්. එහෙම තමයි වෙන්නේ දැන් මේ ආණ්ඩුවේ වංචාවක් වුණොත් ඒක හැකර් කෙනෙක් ආණ්ඩුව නෙවෙයි. ඇහුවම කිව්වේ අපි මුළු රාජ්‍ය ආන්තරේම ඩිජිටලයිස් කරලා වැඩේ කරනවා කියලා. තමන්ගේ ගිණුමේ සල්ලි ටික ඊමේල් එකක් හරියට කියවලා account number එක ගහගන්න තේරෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තෙන් 10 වතාවක් වැරදි ගිණුමකට ගෙවනවා. මහ බැංකුවෙන් දැනුම් දෙනවා. ආයෙත් ගෙවනවා. පුජ කතානායකතුමනි දැන් කවුද මේකට වග කියන්නේ? පුළුවන් නම් කිය රාජපක්ෂලගේ හැකර් කෙනෙක් කියලා. ලේසිනේ. ඔබතුමාලා මහලුකොට විනිවිදභාවය ගැන කතා කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔබතුමාලා නියෝජිතයෙක් දානවා. හැකර් කෙනෙක්. සමාජ ප්‍රාග්ධනය රැස් කරන්නද කියලා අපිට සැකයක් තියෙනවා කරු නියෝජක කතානායකතුමනි. හැකර් කෙනෙක් දාලා ඔබතුමාලා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු මේකට විරුද්ධව ඔබතුමාට ලියලා තියෙනවා. හැබැයි ඒවට හුඟක් දෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයට හැක් කරා කියනවනේ. දැන් ඊළඟට හැක් කරන්න ලෑස්ති වෙන්නේ මොකද්ද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. දැන් ජනාධිපතිවරයාගේ හිතරිතුරුමත් CID යට ආණ්ඩුව කෝටි 80ක් වැඩි ගිණුමකට සල්ලි ගෙවලා CID ගියේ නැත්තේ. මොකද්ද ගත්ත පියවර ගන්න නියෝජක කතානායකතුමා? ඉවරක් ගත්තේ නැහැ. මේක වහගන්න උත්සාහ කරා. ජනවාරි මාසේ ජනාධිපතිවරයා දන්නවා මේක. තීන්දුවක් ගත්තේ නැහැ. ගල්ලංගුරු එක පැත්තකින්. ගල්ලංගුරු වංචාවක් නෙවෙයි. බාලගංගල ගල්ලංගුරු කෙනා වංචාවක් නෙවෙයි. අර කාලබල්ල නෙවෙයි කෙනා ගිරාමම තමයි කෑවේ. හැබැයි ගල්ලංගුරු වංචාවක් නෙවෙයි. ලැජ්ජ නැතුව කියන විදිය. කෝප්පේගේ සභාපතිවරයා කියන්නේ. ලැජ්ජයි. ඩොලර් 286යි 302යි අතර තෙල් අරගෙන තියෙන්නේ. ලෝකේ වැඩියෙන්ම ගෙවන තෙල් ගන්න පුළුවන් රට බවට පත් වෙලා තියෙනවා. ගන්න රට බවට පත් වෙලා තියෙනවා. මේ තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ 6ක් වැඩි කිරුමකට ගෙවනවා. මේ එක දිගට එන්නේ. කොහොමද මේක සංවිධානාත්මක නොවේ කියලා කියන්නේ? අපි ඔබතුමාලා කියන බොරුව හුඟක් දුන්න කියන්නකෝ. දෙවෙනි එක. තුන්වෙනි එක. RD එකේ කොන්ත්‍රාත් කරුවන්ට ගෙවන වැඩි ඩබල් පේමන්ට් එකක් යනවා. ඉතින් ඕක තේරුම් ගන්න බැරිද? දෙකේ තාම මිලියන 51ක් ගෙන්න ගන්න විදියක් නැතුව ඉන්නවා. ජනාධිපතිවරයා මුදල් ඇමති. දැන් එදා මේ අය කියන විදිහට පෝස්ට් සීට් එක හැදුණාම කරු නියෝජ්‍ය කතානායකතුමේ දැන් සීගිරිය නැහැ. ඇයි? සීගිරිය කඩලා ගේන්න ඕනේ පෝස්ට් සීට් එක හදන්න. පාස්පෝර්ට් එකක් ඕනේ පෝස්ට් සීට් යන්න. ආණ්ඩු පක්ෂයේ මහතුරු කියපු කතා, ලදරු කතා. චීන කොල්නියක් බවට පත් කරනවා. හැබැයි සතුටු වෙනවා. ඔබ දැන් උත්සාහයක් දරනවා මේකට මොකක් හරි කරන්න. හැබැයි කරගන්න තේරෙන්නේ නැහැ. පළවෙනිම කාරණේ තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි කොළඹ වරාය නගරය හැදුවේ ගනුදෙනුකරණය සඳහා. මේ රියල් එස්ටේට් වලටම නෙවෙයි. රියල් එස්ටේට් අවශ්‍යයි. ගොඩනැගිලි හැදෙන්න ඕනේ. ආණ්ඩුව වලට වාසිය කියලා හිතන විදියට මේ ප්‍රතිපත්ති වෙනස් කරාම අභියෝගයට ලක් වෙලා තියෙන අනිත් රටවල් එක්ක මේකට ව්‍යාපාර ගෙනීමේ අපවස්ථාවක් තියෙනවා. කවුද මේම ආයෝජනය කරන්නේ? ඉන්දියාවේ ගිෆ්ට් සිටි එක පැත්තකින්. සිංගප්පූරුව, හොංකොං, ඒ වගේ වර්තමාන නූතන